පළවෙනි එක අපි ඉල්ලන්නේ ලංකාවේ ඖෂධ තත්ත්ව පාලන ජාතික රසායනාගාරය ඖෂධ නියාමන අධිකාරිය පිහිටවල තියෙන එක. ඒක ඇක්‍රිඩේෂන් කරන්න ඕන. ඒක ප්‍රමිතිකරණය සහ ප්‍රතිතනය කරන්න ඕන. ඒක කරේ නැත්තේ ඇයි මෙච්චර කල් කියන ප්‍රශ්නයට කවුරුහරි උත්තර දෙන්න ඕන. ඒක ඇතුළේ ඉන්න වගකියුත්තෝ උත්තර දෙන්න ඕන. විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරිය අරක්ගෙන ඉන්න කණ්ඩායමකට උත්තර දෙන්න ඕන. දෙවැනි කාරණාව තමයි ලංකාවේ ඖෂධ තත්ත්ව පාලනයට පමණක් නෙවෙයි මේ සියලු කටයුතු සඳහා ස්වාධීන තත්ත්ව පාලන රසායනාගාරයක් නැහැ. ඒක හදන්න ඕනේ. ඒක හදන එක හැමදාම නොකරන කණ්ඩායමටම හදන්න දෙන්නේ නැතුව අපි කියන්නේ පිටරට සමාගමකට දෙන්න. අර හයිවේ එකක් හදනවා වගේ ඒ සමාගම ඇවිල්ලා හදයි ගිය වියදම ඔය රසායනාගාරයෙන්ම හොයලා අවුරුද්දකින් හෝ දෙකකින් අපිට බාර දෙන්න. ප්‍රශ්නයක් නැහැනේ මේක ආය ආයි කියනවට වඩා අපිට වියදමක් යන්නේ නැහැනේ. අපිට රසායනාගාරයක් අයිති වෙනවා. මේක තමයි හොඳම ක්‍රමය. මේ රටේ ඖෂධ තත්ත්ව පාලනය පිළිබඳව නම් දරාපු කට්ටිය කවදාවත් ওই රසායනාගාර ප්‍රතිඵල ස්වාධීන වෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම ස්වාධීන රසායනාගාරයක් හදනවා නම් ඒක ඖෂධ නියාමන අධිකාරියෙන් ස්වාධීන වෙන්න ඕනි කියලායි අපි කියන්නේ පළවෙනියම. එහෙම නැත්නම් මේ පරීක්ෂණ වාර්තා පිළිබඳව පිළිගැනීම කියන එකට ප්‍රශ්නයක් එනවා. එතකොට ඒක ස්වාධීන නැහැ. ඉතින් මෙන්න මේ කියන කාරණා ඉතා වැදගත්. ඒ නිසා අපි ඖෂධ නියාමන අධිකාරිය අර තහනම් කරපු එන්නත සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ඒක පිළිබඳව ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයේ වාර්තාව කවදද එළියට එන්නේ. ඒ වගේම තත්ත්ව පාලන රසායනාගාරයට ඔබට ගිහින් මේක පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න නිදර්ශක යවුවද? යවුවනම් කවදද? යවුවේ නැත්නම් ඇයි යවුවේ නැත්තේ කියලාත් මං හිතන්නේ රටට පැහැදිලි කරනවා නම් හොඳයි. ඊළඟට ඖෂධ නියාමන අධිකාරිය ඉන්නත සම්බන්ධයෙන් ඇති වෙච්ච ගැටලුව නිසා ඒ ආයතනයේ සියලු වෙන්නත් නතර කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරියට තියෙන බලය සම්බන්ධයෙන් මම හිතන්නේ විමසිලිමත් වෙන්නට ඕන. මේවා ජාත්‍යන්තර නඩු වැටෙන වැඩ. අපි අභියෝග කළා තියෙන ඉන්දියාවේ රසායනාගාර දෙකකින් පරීක්ෂා කරලා යවපු එන්නත් සම්බන්ධයෙන් ඉතින් අපි විශ්වාස කරනවා අපේ රටේ රසායනාගාර පද්ධතිය උඩින් තියෙනවා කියලා. නමුත් අපිට කොච්චර හැකියාවක් තියෙනවද ජාත්‍යන්තරව පිළිගන්න ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගන්න රසායනාගාරික වාර්තාවක් අභියෝග කරන්න. ඉතින් මේවට උත්තර හදාගෙන ඉන්න වෙයි. නැත්නම් මේවා ජාත්‍යන්තර ප්‍රශ්න බවට පරිවර්තනය වෙන්නට ඕනේ. ඉතින් අපි එතනින් නැවතුනේ නැහැ. අපේ වෘත්තීයවේදී ආයතනයේ විදිහට අපි මේ වෙනකොට ඉන්දියන් මහ කොමසාරිස්තුමාට ලිපියකින් දැනුම් දීලා තියෙනවා. අනේ අපිට කියන්න ඉන්දියාවේ රසායනාගාර වලින් තහවුරු කරලා විස බීජ නැහැ කියලා ආපු එන්නතක විස බීජයක් තියෙනවා කියලා අපි හොයාගෙන තියෙනවා. එතකොට එහෙම හොයාගෙන තියෙනවා නම් මේක ඇම්පියුල් එකක් එහෙම නැත්නම් වීදුරු ආවරණයක එන එකක් නිසා ඒක ඉන්දියාවේදීම තමයි සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඉන්දියාවේදී මෙහෙම සිද්ධ වුණා නම් කොහොමද ඒක වෙන්න ඇත්තේ? එතකොට ඉන්දියාව හිතාමතාම අපිට බාල ඖෂධ එවනවාද? මේ පරීක්ෂණ වාර්තාවල විස බීජයක් නැහැ කියලා තියෙද්දී එහෙම විස බීජයක් අපි හොයාගත්තාම ඒ පරීක්ෂණ වාර්තාවල ප්‍රශ්නයක් තියෙනවද? ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පිළිගන්නවා කියන මේ රසායනාගාරවල බොරු වාර්තා දෙනවද වගේ ප්‍රශ්න අපිට ඇති වෙනවා. ඒ නිසා අපි මේවා ඇහුවා ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට උත්තර දුන්නේ නැති හින්දා අපි ඉන්දියන් මහ කොමසාරිස්තුමාගෙන් මේ ප්‍රශ්නය විමසුවා. පුළුවන් නම් අපිට මේ සම්බන්ධයෙන් උත්තරයක් දෙන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා අපිට ඒකට පිළිතුරක් ලැබෙයි කියලා. මොකද දැන් අපි ඉන්දියාවේ ඖෂධ 60ක් විතර පාවිච්චි කරන්නේ. එතකොට මේ ඉන්දියාවේ ඖෂධ 60ක් අපි පාවිච්චි කරන එක අපි බලාපොරොත්තු වෙනවා ඔය අපි දැකපු ඉන්දියන් ෆාමකොපියා එක සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරී සභාපතිවරයා අත්සන් කරපු ගිවිසුමත් එක්ක මේ 60 ඉදිරි අවුරුදු දෙකේදී 80 දක්වා වුණත් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔවුන් කියන්නේ එහෙම කිසිදුම වෙනසක් නැහැ කියලා. ඉතින් අපි නැවත අහන්නේ අපි ඉන්දියාවේ ෆාමකොපියායකට අදාළව ඖෂධ ගේනවා ඉස්සරත් ගෙනාවා දැනුත් ගේනවා ඇයි මේ කලබලයේ කියලා අහන ඖෂධ නියාමන අධිකාරිය සභාපතිතුමාගෙන් අපි අහන්නේ. ඉතින් ඉස්සරත් ගෙනාවා නම් දැනුත් ගෙනාවා නම් ඇයි දැන් මේ කිවිසුමක් අත්සන් කරේ?
ඉතින් ඒ විදිහටම ඉන්න තිබ්බනි කියන එක. ඉතින් ඉන්දියන් ෆාමකොපියා එක අස්සම් කරයි කියලා නරක බේත් ගේන්නේ නැහැ කියලා වගේ එකක් කියනවා නම් අපි ආයෙත් අහන්නේ ඇයි එහෙනම් ගිවිසුමක් අත්සන් කරේ? මේකෙන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ කියලා අහනවා නම් අපි ආයෙ අහන්නේ එහෙනම් ඇයි මොකටද ගිවිසුමක් කියලා. කොහොම වුණත් ඉන්දියන් ෆාමකොපියා එක කියන්නේ බ්‍රිතාන්‍ය ෆාමකොපියා එක එහෙම නැත්නම් US එක ඒ වගේම ජාත්‍යන්තරව අපි මෙච්චර කල් පිළිගත් ෆාමකොපියා වලට වඩා පල්ලෙහායින් තියෙන එකක් කියන එක අපේ සරල දැනුමට අනුව තේරෙන දේ තමයි. ලෝකේ බොහෝම පල්ලෙහායින් ඉන්න රටවල් කිහිපයක් තමයි මේක තමන්ගේ රටවල් වලට අනුමැතිය දීලා තියෙන්නේ. ඉතින් ඒකටත් මොකක් හරි හේතුවක් මං හිතන්නේ පැහැදිලි කරන්න ඇති. හැබැයි අපිට තේරෙන එක තමයි ඉන්දියාව උත්සාහ කරන්නේ මේ අපි වගේ නිකන් ඇවිල්ලා ගිවිසුම් අත්සන් කරලා යන්නේ නැහනේ ජොලියට. ඉන්දියාවට මොකක් හරි වාසියක් තියෙන හින්දා ඉන්දියාව ගිවිසුමක් අත්සන් කරන්නේ. ඒ නිසා ඒකේ බලාපොරොත්තු මේක වෙළඳ ගිවිසුමක් විදියට තමයි එන්නේ. ඒතර ඒකේ බලාපොරොත්තුව තමයි ඉන්දියාවේ ඖෂධ ටික මෙහි වැඩිපුර විකුණ ගන්න එක. එහෙම නැතුව ලංකාවේ ඖෂධ ටික ඉන්දියාවේ විකුණ ගන්නයි මේ ගිවිසුම ගැහුවේ කියලා කවුරු හරි කියනවා නම් මං හිතන්නේ ඒ මට්ටමේ බොරු කියන්න උත්සාහ කරන්න එපා කියලා විතරයි අපිට කියන්න තියෙන්නේ. ඉන්දියාව අපිත් එක්ක ගිවිසුමක් ගහන්නේ අපි වගේ නිකන් මොකක් හරි ගිවිසුමක් ගහලා ගැහුවා කියන්න ඕනේ හින්දා නෙවෙයි. තකහණියක් ඔවුන්ට වාසියක් තියෙන නිසා. ඒ වාසිය තමයි ලංකාවට වැඩිපුර ඖෂධ ඉන්දියාවේ ඖෂධ විකුණන එක. එතකොට ලංකාවට වැඩිපුර ඒගොල්ලෝ විකුණන්න යන්නේ ඒගොල්ලෝ හදන බාල තත්ත්වයේ ඖෂධ කියන එක අපිට සරලව කියන්න පුළුවන්. ඉතින් ඒක නිසාම දැනට 60%ක් අපි ඒගොල්ලන්ගෙන් ගන්නවා නම් මේක 80% වෙන්න පුළුවන්. නිසා ඉන්දියාවේ ඖෂධ බාලයි කියලා අපි ජනමතයට වැරදි අදහසක් දුන්නොත් ඒක අපේ රටේ සෞඛ්‍ය සේවාවට බලපානවා. මොකද දැන් ඉන්දියාවෙන් ආව ඖෂධ 10ක් අපි නවත්තලා. එන්නත් 10ක්. ඒ 10 නවත්තලා තියෙන්නේ පැහැදිලිවම අපේ රටේ මහනුවර ජාතික රෝහලේ හොයාගත්ත පරීක්ෂණයකින් එක එන්නතක විස බීජ තියෙනවා කියලා තහවුරු කර ගැනීමෙන් පස්සේ මේක කතාවක් නෙමෙයි. රසායනාගාරයකින් තහවුරු කරලා තියෙනවා. ඒතකොට දැන් අපි දෙලොවක් අතර ඉන්නේ. ඉන්දියාවෙන් වැඩිපුර අපිට ඖෂධ එන්නේ. ඉන්දියාව තහවුරු කරලා ඉන්දියාවේ රසායනාගාරවල පරීක්ෂා කරලා යපු එන්නතේ විස බීජයක් තියෙනවා කියලා අපි තහවුරු කරගෙන තියෙනවා. එතකොට එන්නත් නතර කරලා තියෙනවා. ඒ අතර අපි ඉන්දියාවෙන් ගේන ඖෂධ වැඩියෙන් තව ගේන්න හදනවා. ඒ නිසා අපි මේ ප්‍රශ්නය ඉන්දියාවත් එක්ක බේරගෙන අඩු ගානේ අපි ඉන්දියාවෙන් වැඩිපුර ඖෂධ ගේනවා නම් ඉන්දියාවෙන් අපිට ආරක්ෂාව පිළිබඳව තහවුරුවක් දෙන්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ. ඉතින් අපි අපේ මට්ටමින් ඒක තමයි ඉන්දියානු මහ කොමසාරිස්තුමාට ලිව්වේ. ඉතින් අපි කිසිම විටක මේකේ පූර්ව නිගමන වලට යන්නේ නැහැ. මොකද අපි කියන්නේ ඖෂධ නියාමනය තත්ත්ව පාලනය කියන එක එහෙම අපිට හිතෙන WhatsApp පණිවිඩවල තියෙන ඒවට අනුව වැඩ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ නිසා අපි කියන්නේ මේක පරීක්ෂණ නිරීක්ෂණ නිගමන සහ ක්‍රමවේද තුලින් ඉස්සරහට එන්න ඕන එකක්. ඒ නිසා අපිට අවශ්‍යයි මෙන්න මේ කියන තොරතුරු නැවත වතාවක් අපි මතක් කරනවා මහනුවර ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණයේ වාර්තාව මොකද්ද? ඒක කරේ කවදද? ඒක අවසන් කරේ කවදද? ඒ වගේම මේ ඔන්ඩෙස්ටරෝන් කියන එන්නත සම්බන්ධයෙන් ඖෂධ තත්ත්ව පාලන රසායනාගාරයේ පරීක්ෂණ පටන් ගත්තද? ඒක ඉවර වෙන්නේ කවදද? ඒකේ වාර්තාව කවදද අපිට හෙළිදරව් කරන්නේ? ඒ වගේ මේ පරීක්ෂණය කිරීමට ලෝකයේ පිළිගත් ප්‍රමිතිකරණ රසායනාගාරයකට යව්වද යව්වේ නැද්ද යව්වේ නැත්තම් යව්වේ නැත්තේ ඇයි යව්වනම් යව්වේ කවදද කියන එක වැදගත්. ඒ වගේම අපි මේ මොහොත වෙනකොට මේ ඖෂධ එන්නත් 10ක් නතර කරලා තියෙනවා. එතකොට එක ඖෂධයක විෂ බීජයක් තිබුණයි කියලා ඖෂධ 10ක් නතර කරන්නේ කොහොමද? ඒකට ප්‍රතිපාදන ඖෂධ නියාමන අධිකාරියට තියනවද කියන කාරණාව. ඒ වගේම ජාතික බෝවන රෝග ආයතනයේ මියගිය රෝගියෙක් මියගියේ මේ එන්නත නිසාය කියලා සැක කරනවා කියලා කිව්වා. එතකොට ඒ පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේ බව සඳහන් වෙන්නේ නැත්තේ ඇයි වගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා අපිට මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න. ඒ නිසා ඖෂධ බාල ඖෂධ සම්බන්ධයෙන් කතාන්දරයක්ම වෙන්නේ නැතුව ඒක විද්‍යාත්මක පදනමකට ගෙන යන්නට මම හිතන්නේ අපි හැමෝටම වගකීමක් තියෙනවා. ඒ වගකීමේ පළවෙනි කාර්යය ඖෂධ නියාමන අධිකාරියේ තත්ත්ව පාලන රසායනාගාරය ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට ලක් කරන එක. ඒක කරන්න පුළුවන් జగතෙක් මෙච්චර කල් ඉඳලා නැත්තම්
පුළුවන් జగතෙකුට ඒක දෙන්න කියලා අපි ඇමතිවරයාට කියනවා. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ වගේම ස්වාධීන රසායනාගාරයක් හදනවා නම් තත්ත්ව පාලනය සම්බන්ධයෙන් අපි කියන්නේ මේක මේ රටේ ඉන්න එක එක්කිනාට කමිටු දදා හිටියට කෙරුන්නේ නෑ මෙච්චර කාලයක්. ඒ හින්දා ජාත්‍යන්තර ආයතනයකට දෙන්න අර හයිවේ එකක් හදනවා වගේ හදලා ඉවර වෙලා ඒකෙන්ම ආදායම උපයලා ඒ වියදම කවර් වුණාට පස්සේ රටට බාර දෙන විදියට. එතකොට ලෝකෙත් පිළිගන්නවා අපිට රසායනාගාරයකුත් තියෙනවා. වැඩිත් වෙනවා වියදමක් වෙන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ වගේ ආකෘතියකට අපි ඖෂධ තත්ත්ව පාලනය ගෙනියමු. මේක හැමදෑම අර හිඟන්නගේ තුවාලේ වගේ කාට හරි ඕනේ වෙනකොට ඖෂධ බාලයි කාට හරි එපා වෙනකොට ඖෂධ කොලිටි වගේ තැනක අපි ඉන්නේ නැතුව